වීර චරිතය සාජන් කෝන්ගොඩ වික්‍රමපාල් විසින් නිරූපණය කළා. 1946 මැයි 22 වෙනිදා ලේඛන කලාවට නැවතීමේ ලකුණු තැබූ මේ වියතානන්ගේ උපන්දිනයත් සමුගැනීමත් සඳහන් වන මැයි මාසයේදී ගත්කරු පීදාස සිරිසේන සූරීන්ව අපි මෙසේ සිහි කරමු. පීදාස සිරිසේන සූරීන්ගේ නවකතා 20න් සිනමාවට නැගුණු ඔහුගේ අතිශය ජනප්‍රිය නවකතාව වූ ඩිංගිරි මණිකා චිත්‍රපටය 1956 දී තිරගත වුණා. ඩිංගිරි මණිකා චිත්‍රපටයට මේ ගීතය ගායනා කළේ ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල. කාලය ගෙවි ගොස් ඇති නිසා ලබන සතියේදීත් හමුවීමේ බලාපොරොත්තුව ඇතුව සමුගන්නයි මේ සූදානම. අද රන්සර ගෙනා අපි ප්‍රවෘත්ති ගෙනාවේ ශාමලී සෙනවිරත්න. පටිගත කළේ ඉසුරු කළු බණ්ඩාර. තාක්ෂණික සහාය මංජුල වෙත්ත සිංහ. රන්සර නිව් සවුත් වේල්සී සිංහල සංස්කෘතික හමුවේ ඉදිරිපත් කිරීමක්. මම ඔබ හා එක්ක වසන්ත කළු බණ්ඩාර. ඔබ සැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා.
මල පිබිදුණු නිල් කඳු රැල්ලක රන්කරු පොකුරක මල් ඇති විල්ලක හසරැල් තෙල්මක දුක් කඳු රැල්ලක තනි වෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක හඬා වැටෙන විට නෙතු යුග තෙතුනේ සිනා පොදක් වෙන්නම් සිනා නඟන විට පැතුමන් දැල්වී කඳුලින් සුරතින් නම් සඳ මල පිබිදුණු නිල් කඳු රැල්ලක රන්කරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් තෙල්මක දුක් කඳු රැල්ලක තනි වෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක සුසුමට මඟ අවුරා හදේ ලැබුම් ගන්නම් රැඳී නිබඳ පන නලවෙන් දවදී දිවි ඇති තුරු ඉන්නම් සඳ මල පිබිදුණු නිල් කඳු රැල්ලක රන්කරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් පැල්මක දුක් කඳු රැල්ලක තනි වෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක රන්සර හෙළබසේ ස්වර්ණමය හඬ ලොව සිසාරා ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවයි.